රුවන් කියන්නේ පෞද්ගලික ආයතනයක අවුරුදු 10ක් තිස්සේ නිවාඩුවක්වත් හරියට ගන්නේ නැතුව මැෂිමක් වගේ වැඩ කරපු මැනේජර් කෙනෙක්. එයාට හිටියා අවුරුදු 7ක පුතෙක් බිනුර. බිනුරගේ උපන්දිනයේ දවසේ රුවන් පොරොන්දු වුණා අද තාත්තා ඉක්මනින් ගෙදර එනවා. ඔයා ආස කරන රිමෝට් කාර් එකත් අරන් ඇවිත් අපි එකට කේක් කපමු කියලා. බිනුර උදේ ඉඳන්ම හිටියේ තාත්තා එනකල් දොර දිහා බලන්. හවස පහට රුවන් බෑග් එක ලෑස්ති කරගද්දී එයාගේ ලොක්කා ජෙනරල් මැනේජර් ඇවිත් රුවන්ගේ මේසේ උඩ ෆයිල් තොගයක් අතෑරියා. රුවන් අපේ ලොකුම ක්ලයන්ට්ගේ ප්‍රොජෙක්ට් එක හෙට උදේට යවන්න ඕන. අද රෑ වාට යන්න වෙන්නේ නැහැ. රුවන් බැග හැපත් වුණා. සර් අද මගේ පුතාගේ උපන්දිනය. මම පොරොන්දු වුණා කලින් එනවා කියලා. ලොක්කා hina වෙලා කිව්වා උපන්දිනය හැම අවුරුද්දෙම වෙනවා රුවන්. ඒත් මේ ප්‍රොජෙක්ට් එක ගියොත් කම්පැනිට ලොකු පාඩුවක්. වාට ප්‍රොමෝෂන් ඕනේ නම් අද මේක ඉවර කරන්නම වෙනවා. රුවන් අසරණ වුණා. එයා බිරිඳට කෝල් කරලා කිව්වා මට එන්න පරක් වෙයි. පුතාට නිදා ගන්න කියන්න කියලා. ෆෝන් එකෙන් ඇහුනේ බිනුර කෑ ගහලා අඬන සද්දේ. රුවන් කඳුළු හිර කරගෙන කඩේකින් ගත්ත අර සෙල්ලම් කාර් එක මේස අයිනකින් තියාගෙන රෑ 11 වෙනකන් වැඩ කළා. එකපාරටම රුවන්ගේ පපුවේ තදබල රිදුමක් ආවා. ලොක්කගේ ප්‍රෙෂර් එකයි දරුවා ගැන තිබුණු දුකයි දරා ගන්න බැරුව රුවන්ගේ පපුව හිර වෙලා ගියා. එයා වතුර වීදුරක් බොන්න හදද්දිම අර සෙල්ලම් කාර් එක උඩටම ඇදගෙන වැටුණා. පහුවදා උදේ පාන්දර රුවන්ගේ ගෙදරට ගියේ පොලිසියෙන්. රුවන් මේසේ උඩම මැරලා හිටියා. ඒ වෙද්දිත් පොඩි බිනුර කේක් එක කපන්නේ නැතුව පුටුවක් උඩ නිදාගෙන හිටියේ තාත්තා ඒ කියන බලාපොරොත්තුවෙන්. දවල් වෙද්දී කම්පැනි ලොක්කා රුවන්ගේ බිරිඳට කෝල් කළා. අනේ හරිම කනගාටුයි. රුවන් අපිට ලොකු සම්පතක්. එහෙම කියපු ලොක්කා ඊළඟට කිව්වේ මෙහෙම කතාවක්. ඒත් මිසිස් රුවන්ගේ කබඩ් එකේ යතුරු ටිකයි ඊයේ කර හිටපු ෆයිල් ටිකයි අදම කවුරු හරි අතේ වන්න පුළුවන්ද? ක්ලයන්ට් කෝල් කරනවා අපිට ප්‍රොජෙක්ට් එක යවන්න ඕන. රුවන් මැරලා පැය 24ක් යන්න කලින් කම්පැනියෙන් රුවන්ගේ පුටුවට අලුත් කෙනෙක් ගන්න පත්තරයට ඇඩ් එකක් දැම්මා. කම්පැනිට රුවන්ව දවසින් නමතකුණා. ඒත් අර සෙල්ලම් කාර් එක තුරුල් කරගෙන අඬන අවුරුදු 7ක දරුවාට එයාට එයාගේ මුළු ලෝකෙම නැති වුණා. ඔයා වැඩ කරන තැනට ඔයා නැති වුණොත් දවස් දෙකකින් තව කෙනෙක්ව ඒ පුටුවට ගෙනෙයි. ඒත් ඔයාගේ පවුලට ඔයාගේ අඩුව කවදාවත් පුරවන්න බෑ කියලා වාට තේරෙන්නේ නැද්ද? ලොක්කන්ගේ ටාගට් සහ ප්‍රොමෝෂන් පස්සේ දුවලා අන්තිමට තමන්ගේ දරුවන්ගේ සතුටයි තමන්ගේ හුස්ම ටිකයි දෙකම නැති කරගන්න එකද ජීවිතය කියන්නේ. රස්සාව කියන්නේ ජීවත් වෙන සල්ලි හොයන මාර්ගයක් විතරයි. ඒක වෙනුවෙන් ජීවිතේම පූජා කරන්න එපා. කම්පැනිට ඔයා තවත් එක සේවකයෙක් විතරයි. ඒත් පවුලට ඔයා තමයි මුළු ලෝකෙම.